අත් වැඩක්ද? නෑ ගවලඩක් හදනවා ක්‍රිස්මස් වලට. මාත් උදව් කරන්නද? හා ඔය දන්නවද ක්‍රිස්මස් දවස තමයි මම ආසම දවස. ඒයි එදා තමයි අපේ ජේසු බබා ඉපදුනේ. එදා තමයි අපේ ආච්චි සීයා එන්නේ. එදා තමයි අපේ ගෙදර ඔක්කොම ඉන්නේ දවස. අප්පා ගිෆ්ට්ස් ඕමෝ මේ මොනවටද? අපි ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා ලස්සනට සැරසෙනවා. තව ලියුමක් ලියලා සැන්ටාට යවනවා. ඒ මොකටද? මම ආසම දෙයක් සැන්ටාගෙන් ඉල්ලලා. එතකොට ඒක එයා ගෙනත් දෙනවා. ඕන දෙයක්? ඔව්. ඉතින් ඔයා මොනවද ඉල්ලන්නේ? ඒවා සීක්‍රට්. මටත් එහෙම ඉල්ලන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් මං බුඩිස්නේ. එහෙනම් කරන්න දෙයක් නෑ. සැන්ටට එහෙම වෙනසක් නෑ පුතේ. ஹலோ என்ன எப்ப எந்த ஹாஸ்பிட்டல்ல கடவுளே என்னாச்சுப்பா? පාටි ඇයි අපිට ක්‍රිස්මස් නැති වෙයි? ඇයි? අපේ ආච්චිට සරිපනෑලු. ඒ වුණාට සනීප වෙයිනේ. ඒ වුණාට යාළ එන්නේ දුර. ඒ කොහෙද? ජෙෆ්නා. තාත්තේ මට නත්තල් ගහක් ගෙනත් දෙන්න පුළුවන්ද? නත්තල් ගහ මට සැන්ටට ලියුමක් ලියලා පොඩි දෙයක් ඉල්ලන්නක් තියෙනවා. ඒ මොකද්ද? ඒව සීක්‍රට්. පාරිගේ ආච්චිට සනීප නැල්ලු නේද? ඕනේ මල්ලි. මල්ලි කොහමද දැනගත්තේ? නෑ මේ අපේ පුතා සැන්ටට ලියුමක් ලියලා. සැන්ටට ලිව්වට අපි එපැයි කරන්න. ඒ හින්දා හොරවට බැලුවා. දැන් කොහොමද අසනීප තත්ත්වේ? ලස්සනයි. සැන්ට මේ පාර මෙහෙටත් එයි. තාත්තා ලියුම පෝස්ට් කරාලු. මමත් ලියුමක් ලියලා අප්පට දුන්නා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? සැන්ටට සිංහල තේරෙයිද දන්නේ? අච්චෝ මමත් ලියුවේ තමිල් වලින්. එතකොට භාෂාව ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ. සැන්ටට පුංචි අයගේ හිත් කියවන්න පුළුවන්. එහෙනම් කමක් නෑ. නෑ අයියේ ඒක ප්‍රශ්නයක් නෑ. මං අඟුරේ වෑන් හයර් කරන යාළුවෙක් ඉන්නවා. කමක් නැද්ද මල්ලි? ඔකු ගානක් නේ. අයියෝ. ඒකට කමක් නෑ අයියේ. ඒක මගේ පුතාගේ නත්තල් තෑග්ගනේ. මේ මල්ලි කවි කියවන්න ආසල්. කවුද කිව්වේ?
හරිම පුදුමයි මල්ලි. පුතා සැන්ටගෙන් ඉල්ලලා තියෙන්නේ එයාට තෑග්ගක් නෙවෙයි. පාරියක්කට තෑග්ගක්. ආච්චීසීයි ගෙනත් දෙන්න කියලා. දුව ඉල්ලලා තියෙන්නේ එයාට තෑග්ගක් නෙවෙයි මල්ලිට තෑග්ගක්. මොකක්ද ඉල්ලලා තියෙන්නේ? පාසලඹකුයි කවි පොතකුයි. පුතා ආසාවෙන් ඉඳලා තියෙන්නේ අම්මට පාසලඹකුයි තාත්තට කවි පොතකුයි දෙන්න. ගැන හිතනවට වඩා අනිත් කෙනා ගැන හිතන හොඳ දරුවෝ දෙන්නෙක් අපිට ඉන්නවමල්. සැම දෙනාම තම තමන්ගේ යහපත පමණක් නොසොයා අන් අයගේ යහපත ගැනද සලකන්න. බැඳීම් හැඩ කරන නත්තලකට රිච් ලොක්